Unit 11ගේ Secrets of Adventure 12 වෙනි පරිච්ඡේදය. Secrets of වල කට්ටියම අවන්හල දිහාවට හිමින් යනවා. ඇත්තටම ඒක අපූර්ව තමයි. ගොඩාක් අබලන් වෙලා තිබුණු ගොඩනැගිල්ල කතා වැටෙන්න ඕන මෙන්න. පිටින් එල්ලා තිබ්බ නාමකෝරේ තුනකට අහු වෙලා පැත්තට බැලවෙලා. හඹයකුගේ රූපයක් ඇඳලා තිබුණු නාමකෝරේ විශාල අකුරු වලින් හඹයා අවන්හල කියලා ලියලා තියෙනවා සීක්‍රට්ස් වලට දැක ගන්න හම්බුනේ. ටික වෙලාවක් මේ අපූර්ව ගොඩනැගිල්ල දිහා බලා හිටපු පීටර් බයිසිකලයෙන් බිමට බහින ගම මෙහෙම කිව්වා. ඔන්න අපි හඹයා අවන්හල ළඟටම ඇවිල්ලා. හැමෝම වටපිටාව හොඳින් විපරමින් ඉන්න. ඇල්බර්ට් මේ කොහේ හරි තැනක ඉන්න පුළුවන්. ඊට පස්සේ සීක්‍රට්ස් වල කට්ටිය ඒ ළඟ තිබුණු පඳුරු යායක් ගාව ඒගොල්ලන්ගේ බයිසිකල් ටික නතර කරලා අවන්හල පැත්තට ඇවිදගෙන යන්න ගියා. බලන මානේ කවුරුත් නැහැ. මුළු ගොඩනැගිල්ල පුරාම තියෙන මහ පාළු මූසල පෙන්නවා. ටික වෙලාවකට පස්සේ කොලින් සිහින් හරි මෙහෙම කිව්වා. බලන්නකෝ කවුරුත් පේන්නේ නැහැ. ඒ වුණාට කුකුල්ලෝ දෙතුන් දෙනෙක් නම් වත්තේ ඇවිදිනවා පේනවා. දැන් සීක්‍රට්ස් වල කට්ටිය ඉන්නේ අවන්හල ළඟම. පුදුමයෙන් වටපිට බැලුව පීටර් මෙහෙම කිව්වා. මං හිතන විදිහට මේ අවන්හල වහලා. අර බලන්නකෝ එළිය දොරට රීප් පැටි ගහලා. ජනෙල් වලට ත්‍රීප පැටි ගහලා. ඒ කියන්නේ මේ අවන්හල වහලා කියන එකයි. ඒක ඇත්ත පීටර්. මේ අවන්හල වහපු එකක්. එනත් කමක් නෑ අපි ටිකක් වටේට විපරම් කරලා බලමුද? කවුරු හරි හම්බුනොත් අපිට යාගේ විස්තර ටිකක් දැනගන්න පුළුවන් නේ. ඊට පස්සේ සීක්‍රට්ස් වන්ලා අවන්හලේ පිටිපස්සේ දොර පැත්තට හිමින් ඇවිදගෙන ගියා. තරමක් වයසක කාන්තාවක් අවන්හල පිටිපස්සේ මිදුලේ ඉන්නව ඒගොල්ලන්ට දැක ගන්න පුළුවන් වුණා. ඕනේ කිසිම ප්‍රියමනාප බවක් නම් තිබෙන්නේ නැහැ. මොකක් හරි වාජනයක් හොදන බව ළමයින්ට පෙවුණා. මේ කාන්තාව අසලට කියපු පීටර් මෙහෙම ඇහුවා. නෝනා කරුණාකරලා අපිට බොන්න වතුර ටිකක් දෙන්න පුළුවන්ද? අන්න අතන ලිඳක් තියෙනවා. ඒකෙන් වතුර ටිකක් අරන් බොන්න පුළුවන්. කාන්තාව එහෙම කිව්වහම පීටර් ආයෙ මෙහෙම ඇහුවා. මේ අවන්හල ගොඩ කාලයක් ඉඳලා වහලාද? ඔව් දැන් මාසයක විතර ඉඳන් මේක වහලා. මම තමයි ගොඩනැගිල්ල බලාගන්නේ. මේක පාළු ගොඩනැගිල්ලක් බලාගන්න එක ලේසි නෑ. හරිම ලොකු වැඩක්. හරිම පාළුයි. පහුගිය සති 6ක කාලෙටම මට හම්බුණ අමුත්ත ඔයාලා විතරයි. හැබැයි කිරි ගේන මිනිහයි කඩේ කොළුවයි නම් හැමදාම වගේ එනවා. එහෙමනම් ඇල්බර්ට් කියලා කෙනෙක් ගැන ඔයා දන්නේ නැතුව ඇති. පීටර් එහෙම කිව්වහම අර කාන්තාවට පීටර් හිපතුපු නැති තරම් තරහක් ගියා. ඔයලා මෙයා මට විහිළු කරනවද? මාගේ වයසක ස්වාමියාගේ නම ඇල්බර්ට් කියලා කවුද ඔයාට කීවේ? දැනගන්නවා. එයාගේ නම ක්ලාක් වෝර්දි මහත්මයා. ළමයා කරුණා කරලා ආචාර්යශීලී විදියට කතා කරන්න ඉගෙන ගන්නවා. අර එන්නේ එයා. ටිකක් ඉන්නකෝ. ඔය ළමයා සරදම් කරනවා කියලා මම එයාට කියන්නම්කෝ. කුඩු කොන්දක් සහිත වයසක මිනිස්සේ එයාලා ඉන්න පැත්තට ඇවිදගෙන එනවා සීක්‍රට්ස් වල දැක්කා. අතේ සැරෑටියක් තිබ්බ ඒ මිනිස්සයා ඒගොල්ලන් ඉන්න දිහාවට ආවේ කෝපෙන් කළු කරගත්ත මුහුණේ. වයසක කාන්තාවගේ සැමියාගේ නම ඇල්බර්ට්. ඒත් සීක්‍රට්ස් වල ඒ ගැන දැනන් හිටියේ නෑ. එන්නකොට හොඳ නැති බව තේරුම් ගත්ත පීටර් කලබලෙන් මෙහෙම කිව්වා. නෝනා මම කිව්වේ ඔයාගේ සැමියා ගැන නෙමෙයි වෙන ඇල්බර්ට් කෙනෙක් ගැන. එයා අදුදේ මේ හවන්හලේ ඉන්නවා මම දැක්කා. ඒ නිසයි මං ඔයාගෙන් ඇහුවේ. ලාමයි විහිළු කරනවට මම ටිකක්වත් කැමති නෑ. ඒ හින්දා කරුණා කරලා මෙතනින් පිට වෙලා යන්න. මාගේ හස්බන්ඩ් මෙතනට ආවොත් හොඳ පාඩුවක් උගන්වයි. ඊට ඉස්සරලා මෙතනින් පිට වෙලා යනවා. වාසක කාන්තාව කෝපයෙන් බෙරිහන් දෙද්දි සීක්‍රට්ස් වල පිරිස කිසිම කතාවක් නැතුව ආපහු එන්න පටන් ගත්තා. මේ පාළු අවන්හලේ ඒගොල්ලන් සැක කරන ඇල්බර්ට් නැති බව ඒගොල්ලන්ට දැන් සහතිකයි. ආපහු එන අතරේ ජැක් පීටර් දිහාට හැරිලා මෙහෙම කිව්වා. පීටර් අපි දැන් මොකද කරන්නේ? ඇත්තටම ඇල්බර්ට් මේ අවන්හලට එනවා කියලා ඔයාට තාමත් විශ්වාසද? නෑ ජැක්. ඇත්තටම අපි මේ යන්නේ වැරදි පාරක කියලායි මට හිතෙන්නේ. අර නපුරු වයසක කාන්තාව කීවේ සම්පූර්ණ ඇත්ත. සති ගානක ඉඳන් වෙන කවුරුත් මේ අවන්හලේ ඉන්නවා දැකලා නෑනේ. එයාගේ හස්බන්ඩ්ගේ නමත් ඇල්බර්ට් කියලා දැනගත්තට පස්සේ මට පොළව පලාගෙන යන්න හිතුණා. අපි එයාට විහිළු කරනවා කියලා එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි.
පීටර්ගේ කතාව ඉවර වෙනවත් එක්කම ජෝර්ජ්ත් කතාවට එක් වුණා. ඔයාලා කතා කරන අතරේ මම අවන්හලේ ගෙවත්ත දිහා හොඳට විපරම් කෙරුවා. ඒකේ කොතනකවත් පොළව හාරපු බවක් මට නම් පේන්න තිබ්බේ නෑ. ඒ හින්දා ඇල්බර්ට් මෙහාට ඇවිත් හංගපු දෙයක් අරන් ගියා කියලා සැක කරන්න විදිහක් නෑ. ඔයා කියන දේ හරි ජෝර්ජ්. මමත් පුළුවන් තරම් විපරම් කෙරුවා. ඔයා කියපු විදිහේ කිසිම සැකයකට යුතු දෙයක් ඒ අවන්හලේ ගෙවත්තේ නෑ. අපි මේ යන්නේ වැරදි පාරක කියන එකත් නම් මට සහතිකයි. හොඳයි. අපි ඊළඟට මොකද කරන්නේ? මේ වෙලාවේ ඇල්බර්ට් කොහේ හරි ඉන්නවා කියලා අපි දන්නවා. මිනිහා ඉන්නේ කොහෙද කියලා අපි කොහොමද හොයාගන්නේ? ඇල්බර්ට් මේ වෙලාවේ අපේ ගුහාව පැත්තේ ඇති. අනික එයා සුසීතයි ජෙෆ්ටයි හොඳ පාඩමක් උගන්වලා ඇති කියලා මට නම් හිතෙනවා. ජැග්ගේ කතාව අහගෙන හිටපු පීටර් මෙහෙම කිව්වා. අපිට පාඩමක් උගන්වන්න හිතාගෙන ගල් ගුහාවට රිංගපු සුසීලට ඇල්බර්ට්ගේ හොඳ පාඩමක් ඉගෙන ගන්න ඇති කියලා මට නම් හිතෙනවා. ඊට පස්සේ ජනත් මෙහෙම ඇහුවා. ඉතින් අපි දැන් මොකද කරන්නේ? පීටර් මට අදහසක් ආවා. අපි ඇත්ත පඹුව ගැන ටිකක් විපරම් කරුවොත් මොකද? ඒක හොඳයි කියලා ඔයගලන්ට හිතෙන්නේ නැද්ද? ඊට පස්සේ පීටර් ටිකක් කල්පනා කළා මෙහෙම කිව්වා. ඒක ඇත්ත ජනත්. පඹයා කියපු ගමන් මට මතක් වුණේ මේ පරණ අවන්හල. ඇත්ත පඹුව ගැන මට නිකමටවත් මතක් වුණේ නෑනේ. හැබැයි අපේ වතු යායවල වල තියෙන ඇත්ත පඹුව ගැන හෙව්වොත් මොන හරි වැදගත් හොඩුවාවක් හොයාගන්න බැරි වෙන එකක් නෑ. ඊට පස්සේ කොලින් මෙහෙම කිව්වා. ඔව් පීටර් අපිට ඒ වැඩේ කරන්න පුළුවන්. අපි කට්ටියම බෙදිලා හැමතැනම විපරම් කරමු. බයිසිකල් වල නැගලා ගිහිල්ලා අපේ වතු යායවල් පුරාම යන්න පුළුවන්නේ. කොහොම හරි කොතනක හරි හිටවලා තියෙන පඹේ දැක්කොත් බයිසිකලෙන් බැහැලා ඒ ගැන පොඩ්ඩක් විපරම් කරලා බලමු. කිසිම සැකයක් නැහැ. මේ වතුයාය පුරාම තියෙන පඹයන්ගෙන් එකෙක් ළඟ ඇල්බර්ට් කියපු හොරබඩු හංගලා තියෙනවා. සමහර විට පොළව හාලා වලලා තියෙන්නත් පුළුවන්. අපි දැන් පඹය ගැන විපරම් කරලා බලමු. ඔව් ඒක ඇත්ත. පඹයක් ළඟ පොළවේ හොරබඩු වලලා තියෙන එක හොඳ උපක්‍රමයක්. ඇල්බර්ට් ඒ ගැන හොඳටම දන්නවා. මං කියන්නේ හොරබඩු පොළවේ වලනවා. ඒ තැන හොයාගන්න තියෙන හොඳම සලකුණ තමයි පඹය. පොළවේ වෙන මොකක් හරි සලකුණක් තිබ්බොත් ගොවියෝ ඒ ගැන සැක කරනවනේ. ඒ වගේම ගොවියෝක වෙනස් කරන්න පුළුවන්. හැබැයි සලකුණ විදියට පඹයක් හොදාගත්තාම කාටවත් සැකයක් ඇති වෙන්නේ නැත්නෑනේ. ඔව් පීටර්. ඇල්බර්ට් කරන්න හදන්නේ ඒක තමයි. හැබැයි අපි පරක් වුණොත් හොරබඩු ටික හංගපු තැනින් අරන් යයි. ඒ හින්දා අපි දැන්ම පඹය ගැන හොයන්න පටන් ගමුද? ජෝර්ජ් එහෙම කියද්දි පීටරුත් ඉක්මනට තමන්ගේ බයිසිකලෙට නැංගා. හරි. අපි එහෙමනම් වැඩේ පටන් ගමු. හැබැයි ඔයාලා පඹය ගැන හොයද්දි ඒ ගෙවතු අයිති ගොවියෝ ගැන හොදිසින් ඉන්න ඕනේ. මොකද ළමයි ඇවිත් තමන්ගේ ගොවිපළවල දේවල් පාගනවට කිසිම ගොවියෙක් කැමති වෙන එකක් නැහැ. හරිනේ? සීක්‍රට් සෙවන්ලා කට්ටිය පඹය ගැන සෝදිසි මෙහෙයුමක් පටන් ගත්තා. ඒගොල්ලන්ට අවශ්‍ය උපදෙස් ඔක්කොම නිකුත් කරේ පීටර්. කොලින්, ජැක්, ඔය දෙන්න බටහිරට යන පාර දිගේ ගිහින් හොඳට බලන්න. පැම් බාබරා, ඔය දෙන්න නැගෙනහිර පැත්තට යන්න. ජෝර්ජ්, ඔයා උතුරු පැත්තට යන්න ඕනේ. මාමයි ජනටුයි හරස් පාරෙන් හැරිලා දකුණු පැත්තට යනවා. අපි මෙහෙම විපරම් කෙරුවාම තනිතලාවේ හැම පැත්තක්ම කවර් වෙනවානේ. හැමතැනම විපරම් කෙරුවාට පස්සේ හැන්දෑවේ 2:00 වෙනකොට අපි සමහට් එකේදී හැමෝම හම්බ වෙන්න ඕනේ. ඊට පස්සේ සිද්ධ වුණේ මොනවද කියලා අපිට කතා කරගන්න පුළුවන්නේ. ඊට පස්සේ සීක්‍රට් සෙවන් කට්ටියම පඹයන් විපරම් කිරීමේ මෙහෙයුමට හතර පැත්තට විහිදිලා ගියා. ඒ අතරතුර කොලින් දිහාවට හැරුණු ජැක් මෙහෙම කිව්වා. ඇත්තම කියනවා නම් කොලින් මේක හරි අපූර්ව වැඩක්. අපිට පඹයෝ කී දෙනෙක් ගැන බලන්න පුළුවන් වෙයිද? පැම්ටයි බාබරාටයි තනිතලාවේ මැද හිටවල තිබුණ අපූර්ව පඹයක් දැක ගන්න හම්බුණා. ඒ පඹයට තිබුණේ මහ විහිළු පෙනුමක්. පඹයට අඳලා තිබුණේ පරණ කබාය හුළඟට අහුවලා පිස්සුවෙන් වගේ එහාට මෙහාට පැද්දෙන ආකාරය ඒගොල්ලන්ට පෙවුණා. ඉක්මනින්ම බයිසිකලෙන් බැහැගත්ත පැමුයි බාබරයි පඹයා ළඟට ගියේ අවට විපරම් කරන්න. ඒත් පඹයා හිටවලා තියෙන්නේ ඉතාම තද පොළවක. ඒ හින්දා බිම හාරලා කිසිවක්ම හංගන්න කාටවත්ම ඉඩක් නැති බව ගෑන් ළමයි දෙන්නට තේරුණා. ඊට පස්සේ ඒගොල්ලන් ආයේ බයිසිකල් වල නැගිලා ගමන පටන් ගත්තා. කොලින්ටයි ජැක්ටයි පඹයෝ දෙන්නේ හමුණා. ඒකෙන් එක පඹයෙක් හිටි රජ ඉලමක. ඒ හින්දා හොරෙකුට ඒ පඹයා ළඟට යන්න කිසිම හේතුවක් නැහැ. ඒගොල්ලන් දෙන්න අනිත් පඹයා ගැන විපරම් කරන්න උනා. ඒ පඹයා ළඟට ලං වෙනවත් එක්කම මිනිස්සේ කෝපයෙන් බෙරියන් දෙන හඬක් ඒගොල්ලන්ට ඇහුණා. කවුද ඔය ළමයි දෙන්න? කරුණාකර මගේ ගොවිපලෙන් එළියට යනවලා. ඔයාලා ආවේ මගේ ගොවිපලෙන් බ්‍රොකොලි හොරකම් කරන්න නේද?
අපි මේ ආවේ මේ පඹයව පොඩ්ඩක් බලන්න කියලා. ඒක හපු මිනිස්සයාගේ කෝපය තවත් වැඩි වෙනවා. මාම ආවොත් ඔහෙලාට හොඳ පඹයක් පෙන්නනවා. මිනිහාගේ කෝපය වටහාගත්ත කොලිනියන් ජැකුයි ඉක්මනට බයිසිකල් වල නැගිලා එතනින් යන්න ගියා. ඒගොල්ලන්ට ඊළඟට හම්බෙච්ච පඹයා හිටියේ තිරිඟු ගොවිපලක. ඒ ගොවිපල ඇතුලේ පඹයා ළඟට ලං වෙනවත් එක්කම බල්ලෙක් බුරුණු සද්දයක් ඒගොල්ලන්ට ඇහුණා. තවත් මොහොතකින් හොඳ දඩුවර බල්ලෙකුත් එක්ක ගොවියෙක් ඒගොල්ලන්ගේ පැත්තට එනවා පෙවුණා. මේ තරම් දරුණු බල්ලෙක් ඉන්න ගොවිපලකට හොරෙක්ට ඇතුල් වෙන්න බෑ කියලා හිතපු කොලිනෝ ජැකුයි මේ පඹයා ගැන විපරම් කරන එක ප්‍රයෝජනයක් නැති වැඩක් කියලා හිතලා ආපහු එන්න වුණා. ඒගොල්ලන් බයිසිකල් වලට ගොඩ වෙනවත් එක්කම ගොවි මහත්තයා මෙහෙම කියනවා ඒගොල්ලන්ට ඇහුණා. ආයෙත් මගේ ගොවිපලට ඇතුළු වුණොත් නම් බල්ලා හපන එක සිකුරුයි. ඇත්තමයි ජැක්. මම නම් මේ වැඩේට ටිකක්වත් කැමති නෑ. මේ කිසිම තේරුමක් නැති පැඹෙක් ගැන හොයන්න ගිහින් අපිට දෙපාරක්ම දුවන්න සිදු වුණා. මගේ උලුක්කුණු කකුල හොඳටම රිදෙනවා. ඒ අතර ජෝර්ජ් ගම්මානට යන පාර දිගේ බයිසිකලේ පැදගෙන ගියා. ගෙවතු යායි කෙළවරේ හිටිය අපූර්ව පඹෙක්. ජෝර්ජ් ඉක්මනට බයිසිකලෙන් බැහැලා පඳුරකට මුවා වෙලා පඹය දිහා හොඳට බැලුවා. ඇත්තටම එයාගේ ඉස්සරහා ඉන්න පඹයා හරිම අපූර්ව පඹෙක්. ටික වෙලාවක් එහෙම බලා හිටපු ජෝර්ජ් පඹයා ළඟට ලං වුණා විතරයි කවුරු හරි කෝපෙන් බෙරිහන් දෙන හඬ එයාට ඇහුණා. ජෝර්ජ් බය වෙලා පිටිපසට පැන්නා. අවාසනාවකට ජෝර්ජ් පඹෙක් කියලා රැවටිලා තියෙන්නේ ගොවිපලේ වැඩ කරන සේවකයෙකුට. අනේ මට සමා වෙන්න. මම හිතුවේ පඹෙක් කියලා. ජෝර්ජ් එහෙම කියන්දී සේවකයා ආයෙත් වතාවක් කෝපයෙන් මොර දුන්නා. තමාට පඹයක් කියයි කිව්ව මේ ළමයා ගැන ඔහුට ඇති වුණේ මහා කෝපයක්. සේවකයා ඉක්මනින්ම පස්සහුරක් අරගෙන ජෝර්ජ් දිහාට දමලා ගැහුවා. වාසනාවකට ජෝර්ජ්ට ඒ පාර වැදුනේ නැහැ. එතනින් දුවන ගමන්ම එයා සේවකයාට මෙහෙම කියන්නත් අමතක කළේ නැහැ. "සා, නියම පාර. හැබැයි ඉලක්ක ටිකක් වැරදුනා නේද? කොහොම වුණත් පඹයෝ නම් මේ වගේ නපුරු වැඩ කරන්නේ නැහැ කියලා මං දන්නවා." ඒ අතර ජනටෝයි පීටරුයි පඹයන් නිරීක්ෂණය කරන රතියාය පුරාම බයිසිකල් පැදගෙන ගියා. මේ ගමනේදී එයාලට අපූර්ව පඹය 4 දෙනෙක්ම හම්බුණා. ඔවුන්ට හම්බෙච්ච එක පඹයගේ ඔළුවේ උඩ කුරුළු කෝඩුවකුත් හදලා තිබ්බා. ජනට් මේ අපූර්ව පඹයට ගොඩාක් කැමති වුණා. කොතරම් කැමති වුණාද කියනවනම් පීටර්ට ලොකු උත්සාහයක් ගන්න වුණා ජනට් එතනින් ඉවත් කරගෙන එන්න. ජනටෝයි පීටර්ටයි හම්බෙච්ච අනිත් පඹයන් තුන්දෙනාට කිසිම වෙනසක් ඒගොල්ලන්ට පෙවුන්නේ නැහැ. ඒ පඹයන් හිටවල තිබ්බේ තද පසක් තියෙන පොළවක. ඒ හින්දා මේ පඹයන් ළඟ හොරබඩු වලලා දාන්න කිසිම හැකියාවක් තිබ්බේ නැහැ. මෙහෙම හිටපු යාලා නිවෙස් බලා එන්න බයිසිකල් වලට නැගුණා. පීටර් බලාපොරොත්තු බින්දුණු හඬකින් කතා කරන්න උනේ තමන්ගේ නිරීක්ෂණයෙන් කිසිම ප්‍රයෝජනයක් අත් නොවු නිසා. අපිට හම්බුණු පඹයන්ගෙන් කිසිම ප්‍රයෝජනවත් දෙයක් හොයාගන්න ලැබුණේ නැහැ නේද? සමහර විට අනිත් අය නිරීක්ෂණය කරපු පඹයන්ගෙන් මොකක් හරි ඕඩුවාවක් ලැබිලාද කියලා මට හිතෙනවා. ජනටෝයි පීටරුයි නිවසට ගොඩ වෙද්දිම කෑම වෙලාව ලං වෙලා තිබුණා. ඒ දෙන්නගේම සපත්තු මඩ වලින් වැහිලා තිනවා දැක්කහම අම්මා පුදුමෙන් ඒ දිහා බලන් හිටියා. "ළමයි, ඔයාලා කොහෙද ගියේ? බලන්නකෝ ඔයාලගේ සපත්තු මඩ වලින් වැහිලා. ඔයාලා මොනවද කිරුවේ? කරුණාකරලා ඔය මඩ ගැවුණු සපත්තු ගලවලා එළියෙන් තියලා එනවද?" අම්මා කියපු දෙයට පිළිතුරු ලැබුණ ජනන්ගේ. "කලබල වෙන්න එපා අම්මා. අපි පඹය බලන්න ගියා. ඔයා දන්නවද? අපිට හම්බුනේ එක පඹයකේ තොප්පිය උඩ කුරුළු කුඩුකුත් හදලා තිබ්බා. අන්න ඒ පඹය බලන්න ගිහින් තමයි අපේ සපත්තු වල මඩ ගෑවුනේ. ඔයා කලබල වෙන්න එපා. අපි සපත්තු හොඳට ක්ලීන් කරන්න." ඒ වෙනකොට තාත්තා කෑම මේසෙට වාඩි වෙලා හිටියේ. පීටර්ගේ ජනන්ගේ කතාව උනන්දුවෙන් අහන් හිටපු තාත්තා මෙහෙම කිව්වා. "ඕගලන් දන්නවද ළමයි? අපේ ඔත්වාදාබිමේ අපූර්ව පඹයක් ඉන්නවා. ඒක හැදුවේ වයසක ජේම්ස්. ඒ පඹයාගේ සාක්කු දෙකේම රොබින් කුරුල්ල ගෙවල් හදාගෙන ඉන්නවා කියලා මට ජේම්ස් කිව්වා." "ඒ වුණත් තාත්තා ජේම්ස් කොහොමද ඒක දන්නේ? එයාගේ ඇස් දෙකම අන්ධයිනේ." ජනත් එහෙම කියද්දි තාත්තා හයියෙන් hina වුණා. "නෑ ජනත්, ජේම්ස්ගේ ඇස් දෙකම සම්පූර්ණයෙන්ම අන්ධ වෙලා නෑ. ආනික එයාට හොරෙන් කාටවත් ඔත්වගාවට ඇතුළු වෙන්න නම් බෑ. යන්තම් හරි සද්දයක් අහනවා ජේම්ස් ඉක්මනට එතනට යනවා. මොකද එයාගේ කන් ඇහිම ඒ තරම්ම තියුණුයි.
ඉතින් පඹයාගේ සාක්කුවල රොබින් කුරුල්ලෝ ගෙවල් හදලා තියනවා කියලා දැනගන්න එයාට කිසිම අමාරුවක් නෑනේ. ඒ තරක් නෙමෙයි. ඊයේ රෑ කවුරු හරි කෙනෙක් පඹයා දිහාට ඇවිදගෙන යන සද්ද ඇහුණා කියලා ජේම්ස් මට කිව්වා. පීටර් ඉක්මනටම තාත්තා දිහාට හැරුණා. ඊට පස්සේ පුදුමාකාර හදිසියකින් මෙහෙම ඇහුවා. කවුරු හරි කෙනෙක් අපේ පඹයා ඉන්න පැත්තට ඇවිදගෙන ගියා. තාත්තේ කවුද එහෙම ගිහින් තියෙන්නේ? ඇයි ඒ කෙනා අපේ පඹයා ළඟට ගියේ? තේයෝ තමයි දාන්නේ පීටර්. හැබැයි සමහර මෝඩ මිනිස්සු ගෙවතු වලට ඇතුළේ වගාව විනාශ කරනවානේ. සමහර විට මේ එන්නේ නැත්තේ ඒ වගේ මෝඩෙක් වෙන්න ඇති. තාත්තා එහෙම කිව්වා. ඒ ඇවිල්ලා තියෙන ඇල්බර්ට් කියන වග පීටර්ට පොඩි සැකයක් ඇති වුණා. ඒ හින්දා වහාම ඒ පැත්තට ගිහිල්ලා විපරම් කරලා බලන්න ඕනේ කියලා හිතපු පීටර් තාත්තා දිහාට හැරිලා මෙහෙම ඇහුවා. තාත්තේ මං දැම්ම ගිහිල්ලා අපේ පඹයන්ට සාක්කු වල ඉන්න රොබින් කුරුල්ල බලලා එන්නද? ප්ලීස්. අම්මා නම් එයාගේ අදහසට කැමති වුණ බවක් පේන්න තිබ්බේ නෑ. අම්මා පුදුමේ පීටර් දිහාට හැරිලා මෙහෙම කිව්වා. "අයි පීටර්, ඔයා දැන් යන්න හදන්නේ? මේ කෑම වෙලාව කියලා අමතකුණාද? කලබල වෙන්නේ නැතුව කෑම කාලා ඉන්න. ඔයා කෑම කන අතරේ ඒ කුරුල්ල පියාඹල යන්නේ නැහැ කියලා මට හොඳටම විශ්වාසයි." අම්මාගේ කතාව අතරතුරේදීම පීටර් ජනත් දිහා බැලුවා. එයා කිසිම කතාවක් නැතුව ලොකු කල්පනාවක් ඉන්න බව පීටර් පෙවුණා. ඒ අතර ජනත් හීන් හඳින් මොකද්ද මුමුණන්න උනා. අපේ ගෙවත්තේ ඉන්න පඹය හැමදාම පේනවා. ඒ වුණත් අපි නිකමටවත් ඒ පඹය ගැන විපරම් කෙරුවේ නෑනේ. අපි එහෙම කළා නම් පීටර් ඉක්මනටම මේස යටින් කකුල දාලා ජනත්ගේ කකුලට හිමීට පාරක් ගැහුවා. පීටර්ගේ ඉංග්‍රීසි තේරුම් ගත්ත හින්දා ජනත් කතාව නතර කරා. තව ටික වෙලාවක් ගියා නම් ජනත්ගේ කටින් ඒගොල්ලන්ගේ පඹය ගැන රහස් ඔක්කොම ටික වෙලෙනවා. ඒ හැම වුණොත් ඒගොල්ලන්ගේ පරීක්ෂණ ඔක්කොම ඉවරයි. ඒ අතර අම්මා ආයෙත් කතා කරන්න ගත්තා. "මොකද මේ හදිසිය ඔයාලට පඹය ගැන මතක් වුනේ? මොනා වුණත් කමක් නෑ. ඔයාලා ආයෙමත් ගෙවත්තට ගිහින් සපත්තු කෙල්ල කරගෙන එනවට මං නම් පොඩ්ඩක්වත් කැමති නෑ." ජනට්රුයි පීටරුයි කිසිම කතා බහක් නැතුව රාත්‍රී කෑම ගන්න පටන් ගත්තා. රාත්‍රී කෑමෙන් පස්සේ ඒගොල්ලන්ට පිටට යන්න අම්මගෙන් අවසර හම්බුණා. සපත්තු ආයෙ දාන ගමන් පීටර් ජනට මෙහෙම කිව්වා. "අපේම වත්තේ ඉන්න පඹයා ගැන බලන්න අපිට බැරි වුණානේ. ඉක්මන් කරන් ජනත්. අපි දැම්ම ගිහින් පඹයා ගැන හොඳට හොයලා බලමු. මතක ඇතුව මුල්ලුකු තරන් යමු. අපිට ඉස්සර වෙලා ඇල්බර්ට් එතනට ගිහිල්ලා නම් විනාසයි."